සුබ දවසක් හැම දිනාටම. අද අපි ටිකක් වෙනස් තැනක තමයි ඉන්නේ. වෙනදා ගේන වීඩියෝස් වලට වඩා ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඔගොල්ලෝ හිතන්නේ මේ කොහේ කියලාද? මම පොඩ්ඩක් වටපිටාව පෙන්වන්නම් වීඩියෝ එක පටන් ගන්න කලින්. අපි මේ ඉන්න තැන වටේ පොඩි රවුන්ඩ් එකක් ඔගොල්ලන්ව අරගෙන ගිහිල්ලා අපි වීඩියෝ එකට එමු. මෙතන ටිකක් වෙනස් තැනක්. මාත් මේ වගේ තැනකට ඉස්සල්ලාම ආවේ අද තමයි. ඔයගොල්ලන්ට පේනවා ඇති අපාර්ට්මන්ට් හදලා තියෙනවා ගොඩක්. අපි සාමාන්‍යයෙන් එක අපාර්ට්මන්ට් එකකටනේ ගිහිල්ලා තියෙන්නේ. මෙතන එහෙම නෙමේ. හැම තැනම ගොඩාක් අපාර්ට්මන්ට්, ඒ කියන්නේ බිල්ඩින් කම්ප්ලෙක්ස් ගොඩාක් තියෙනවා. ටිකක් ලංකාවෙන් පිට තැනකට ආවා වගේ ගතියකුත් දැනෙනවා. කොහොම හරි මම අද ඔයගොල්ලන්ට පෙන්වන්න විකුණන්න තියෙන අපාර්ට්මන්ට් එකක්. හැබැයි මේ අපාර්ට්මන්ට් එකේ තියෙන ෆැසිලිටිස් ගැන ඇහුවාම ඕගොල්ලෝ පුදුමයටපත් වෙයි. මොකද මේ වගේ පහසුකම් තියෙන අපාර්ට්මන්ට් එකක් ගැන මමත් අද තමයි පළවෙනි වතාවට ඇහුවේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට ඔක්කොම විස්තර ටික පෙන්වන්නම්. ඊට අමතරව මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් අපි අලුතෙන් වෙබ්සයිට් එකක් හදලා තියෙනවා wastu.lk කියලා. ඒ වෙබ්සයිට් එකට ගියාමත් පල්ලෙහා ලින්ක් අපේ සෝෂල් මීඩියා ලින්ක්ස් ටික දාලා තියෙනවා. එතන ක්ලික් කරාම අපේ YouTube වීඩියෝස් ඔක්කොම බලන්න පුළුවන්. මොකද ගොඩක් අය කතා කරනවා අහම්බෙන් ලින්ක් එකක් හම්බුනහම ඉතුරු වීඩියෝස් බලන්නේ කොහොමද කියලා. wastu.lk සයිට් එකට ගිහිල්ලා මේ විදිහට සෝෂල් මීඩියා ලින්ක්ස් ක්ලික් කරලා අපි ඔක්කොම වීඩියෝස් නරඹන්නත් පුළුවන්කම දැන් තියෙනවා. ඒ වගේම Facebook එක ක්ලික් කළොත් අපේ Facebook page එකට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා අනිවාර්යෙන් අපේ Facebook page එකට like එකක් දාලා YouTube එක subscribe කරන්න. Instagram page එකටත් මේ විදිහටම website එක හරහා දැන් log වෙන්න පුළුවන්. ළඟදිම අපි website එකෙනුත් විකුණන්න තියෙන ඉඩකඩම්, වාහන මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට මිලදී ගන්න අවස්ථාව සලස්වනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩත් ඒ social media links දාලා තියෙනවා. ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. ඒ හරහාත් අපි සමග දැන් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එහෙනම් මම ආයෙත් වීඩියෝ එකට එන්න. මේ බලන්න මෙතන ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. එතන දැන් සුපර් මාකට් එකකුත් දැන් ඉදිවෙමින් පවතිනවා. හැබැයි තාම ඒකේ වැඩ අවසන් වෙලා නැහැ. ඊට අමතරව මෙතන තියෙනවා ඕගොල්ලන්ට පෙන්වන්න ගොඩාක් දේවල්. මේ අපාර්ට්මන්ට් එක ඇතුළෙම walk-in path එකක් තියෙනවා. ඊට අමතරව කුඹුරු යායක් තියෙනවා. කුඹුරු යායක් තියෙන අපාර්ට්මන්ට් එකක් ඕගොල්ලෝ මීට කලින් අහලා තියෙනවද? එහෙම තැනක් තියෙනවා නම් අපිට දන්වන්න. අපි ආසයි ඒකට ගිහිල්ලා මේ වගේ වීඩියෝ එකක් කරන්න. එහෙම බලනකොට මේ කුඹුරු යාය වටේ ජොගින් ට්‍රැක් එකක් තියෙනවා. මේ සියලුම පහසුකම් තියෙන තැනක් තමයි මේ ස්ථානය. සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් එකක ජීවත් වෙනවා කියන්නේ හිර වෙලා ජීවත් වෙනවා වගේ අදහසක් නෙන්නේ. මොකද පහුගිය ලොක්ඩවුන් කාලේ ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා අපාර්ට්මන්ට් වල ජීවත් වෙන අයට එළියට යන්න විදිහක් නැහැ. ડિප්‍රෙෂන් වගේ තත්ත්වවලටත් වත් වෙන්න සිද්ධ වුණා. හැබැයි මේ වගේ අපාර්ට්මන්ට් එකක ජීවත් වුණොත් එහෙම ප්‍රශ්නයක් නම් ඇති වෙන්නේ නැහැ. මම අපාර්ට්මන්ට් එක පෙන්වන්න ආවට මේ දේවල් දැක්කහම හැමතැනම ඇවිදින්න මටත් හිතුණා. මම හිතනවා ඔයගොල්ලොත් මේ දේවල් ආසාවෙන් බලනවා ඇති කියලා.
මෙතන අවුට්ඩෝර් ජිම් එක. ඊට අමතරව මෙතන රීඩින් කැබින් එකක්, යෝගා කරන්න කැමති අයට යෝගා සෙන්ටර් එකක්. මේ වගේ ගොඩක් පහසුකම් තියෙන ඇපාර්ට්මන්ට් එකක් තමයි අද ඕගොල්ලන්ට මම පෙන්වන්නේ. සාමාන්‍යයෙන් අපි දන්න කොමන් ඇපාර්ට්මන්ට් වල තියෙන්නේ ෆූල් එකක්, ජිම් එකක්, මේ වගේ පහසුකම් කීපයක් පමණයි. මෙතන ඊට වඩා ගොඩක් වෙනස් තැනක්. මෙතන ඇපාර්ට්මන්ට් එකක් මිලදී ගත්ත කෙනෙකුට ගොඩක් නිදහසේ ජීවත් වීමේ හැකියාව තියෙනවා. මෙතන මේක ඇතුළෙම ඔයගොල්ලන්ට අවශ්‍ය ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම කිසිම අවශ්‍යතාවයක් නැහැ මෙතනින් එළියට යන්න. සුපර් මාකට් එක, ෆාමසි එක, ජිම් එක, සැලුන් එක, මේ හැම පහසුකමක්ම මේක ඇතුළේ තියෙනවා. නමුත් සමහර පහසුකම් මේ වන විට සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක අවසන් වුණු පසුව මේ සියලුම පහසුකමක්ම තියෙනවා. දැනටමත් තියෙන දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතන ඇපාර්ට්මන්ට් එකක් මිලදී ගත්තොත් හොටෙල් එකක ජීවත් වෙනවටත් වඩා ගොඩාක් පහසුකම් තියෙන ඉතාමත් සුන්දර ස්ථානයක් තමයි අද ඔයගොල්ලන්ට පෙන්වන්නේ. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී ඉන්න. අපි මේ සියලු දේවල් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේ බලන්න, මේ ඇතුලේ පාරවල් ලස්සන්ට ඩිසයින් කරලා තියෙන හැටි, ගස් හිටවල ලොකු පොන් තියෙනවා. ඊට අමතරව මෙතන සාමාන්‍ය ඇපාර්ට්මන්ට් වල දකින්න තියෙනවට වඩා විශාල ෆූල් එකක් එහෙම තියෙනවා. මම ඒවත් ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්වන්නම්. ඊට අමතරව ලයිබ්‍රරි එකක් මෙතන නිර්මාණය වෙන්න තියෙනවා. හැබැයි ඒක තාම සම්පූර්ණ වෙලා නැහැ. මේවා ෆිල් වුණාන් පස්සේ මේ හැම පහසුකමක්ම ඉදි වෙන්න නියමිතයි. මොකද සුපර් මාකට් එක එහෙම තාම ඕපන් කරලා නැහැ. මොකද තාම මෙතන හැම ඇපාර්ට්මන්ට් එකක්ම ෆිල් වෙලා නැහැ. පදිංචියට හැමෝම ඇවිල්ලා නැහැ. සමහර ඇපාර්ට්මන්ට් මිලදී ගත්තට පදිංචියට පැමිණිලා නැහැ. මොකද පිටරට ඉන්න අය මෙතන මිලදී අරගෙන තියෙනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මෙතන ඇපාර්ට්මන්ට් මිලදී අරගෙන තියෙනවා. ඒ නිසා ඒ වගේ දෙයකට උනත් මෙතන ඇපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න එක ගොඩක් වටිනවා. මම අද පෙන්නන්නම් ඔයගොල්ලන්ට විකුණන්න තියෙන ඇපාර්ට්මන්ට් එකේ විස්තරත්. කැමති කෙනෙක් ඉන්නවා නම් වස්තු channel එකට කෝල් එකක් දීලා මේ ඇපාර්ට්මන්ට් එක මිලදී ගන්න පුළුවන්. මම ඇතුළට ගිහිල්ලා ඇපාර්ට්මන්ට් එකේ විස්තර ටිකක් පෙන්නන්නම්. මේක තමයි විකුණන්න තියෙන ඇපාර්ට්මන්ට් එක. පිටිපස්ස පැත්තේ පෙනුම මේ ඇපාර්ට්මන්ට් එකට ඇටච් වෙච්ච ගාඩන් එකකුත් තියෙනවා. ඒ ගාඩන් ඒරියා එක ස්ක්වෙයාර් ෆීට් 327ක් වෙනවා. මොකද මේක ඩීඩ් එකෙන්ම ඇතුළත් කරලා තියෙනවා. මේ ඩීඩ් එකටම මේ ගාඩන් එක. ඒක අමතර වටිනාකමක් ලැබෙනවා ඒ ඩීඩ් එකටම. මේ ගාඩන් එක ඇතුළත් වෙලා තියෙන එක. ඒ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අයට විතරයි මේ ෆැසිලිටි එක ලැබෙන්නේ. ලස්සන ෆෙන්ස් එකක් දාලා ලස්සනට ගාඩන් එක ක්‍රියේට් කරලා තියෙනවා. හැබැයි මේ වගේ ඇපාර්ට්මන්ට් එකකට ආවොත් නම් ඕගොල්ලන්ට අර ඇපාර්ට්මන්ට් එකක ඉන්න ෆීලින් එකට අමතරව ගොඩක් ලොකු නිදහසක් භුක්ති විඳින්න පුළුවන් තැනක් තමයි මේ වගේ තැනක පදිංචියට එනවා නම්. අර සියලු පහසුකම් තියෙන නිසා ඕගොල්ලන්ට ජොගින් කරන්න, එක්සර්සයිස් කරන්න, සැලුන් එකකට, සුපර් මාකට් එකකට වෝක් කරන්න, ඒ වගේ හැම දෙයක්ම මේ කම්ප්ලෙක්ස් එක ඇතුළෙම තියෙන හින්දා ගොඩක් සුදුසු තැනක් කියලා මම හිතනවා. පදිංචියට මේකේ රූෆ් টොප් එකේ බාර් එකක් තියෙනවා. ඊට අමතරව කිඩ්ස් ප්ලේ ඒරියා දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුංචි ළමයින්ට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ගෙවල් වලට හිර වෙලා තියෙන එක. ඇපාර්ට්මන්ට් වල විතරක් නෙමෙයි, කොළඹ ජීවත් වෙන ගොඩක් අයට එළියට බහින්න ලොකු ඉඩ කඩක් නැති නිසා පොඩි ළමයින්ට ඉස්කෝලේ යන්නත් නැහැ මේ දවස්වල. ගොඩක් හිර වෙලා ජීවත් වෙන්නේ. හැබැයි මේ වගේ තැනක ඇපාර්ට්මන්ට් එකක් ගත්තොත් ඒ ළමයින්ටත් මානසික සහනයක් ලැබෙන ඉතාමත් වටිනා තැනක් තමයි මෙතන.
මේ තමයි මම කලින් සඳහන් කරපු ෆූල් එක. සාමාන්‍යයෙන් හොටෙල් එකක තියවත් නෑ මෙච්චර ලොකු ෆූල් එකක්. මෙතන බේබි ෆූල් එකයි ඊට අමතරව සෑහෙන විශාල ෆූල් එකක් තියෙනවා. ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා මෙතන. ටෙනිස් කෝට් එකක් පවා තියෙනවා. සාමාන්‍ය අපාර්ට්මන්ට් එකක ටෙනිස් කෝට් එකක් වගේ එකක් නැහැනේ. ඊට අමතරව ෆූල් සෙල්ලම් කරන අයට එහෙම පුළුවන්. එතකොට ටේබල් ටෙනිස් තියෙනවා. ඇතින් පේන්නේ අර ජිම් එක. මේ වගේ මෙකී නොකී පහසුකම් රැසක් තියෙන තැනක් තමයි මේක. මම හිතනවා ඔයගොල්ලන්ට වීඩියෝ එක බලනකොට මේ තැනට ගොඩක් ආස හිතෙන්නේ නැති. මටත් ඇත්තටම ආස හිතුණා මේ තැන දැක්කහම. ඒකයි මම මේ වැඩි විස්තර පෙන්නන්නේ. මේ තමයි ඉන්නේ මම කලින් කිව්ව ජිම් එක. හරි, එහෙනම් මං ආයෙත් අපාර්ට්මන්ට් එක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. මේ තියෙන්නේ බෙඩ්රූම්ස්. ඇටච් කරලා නෙමේ තියෙන්නේ බාත්රූම් එක. කොමන් බාත්රූම් එකක් විදිහට තමයි රූම්ස් දෙකට බාත්රූම් එක තියෙන්නේ. ඊට අමතරව තව බාත්රූම් එකක් තියෙනවා මේ අපාර්ට්මන්ට් එකේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අයට ඉතින් මේ ගාඩන් එක තියෙන එක ලොකු දෙයක්. මොකද අපාර්ට්මන්ට් එකක ගාඩන් එකක් හිමි වෙන්නේ පල්ලෙහා ෆ්ලෝ එකේ අයට විතරයි. මේ අපාර්ට්මන්ට් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. වස්තු channel එකට කෝල් එකක් දාලා අපි අපේ නම්බර් එක දාන්නම් මේ වීඩියෝ එකේ. ඒ නම්බර් එකට කෝල් කරලා අවශ්‍ය කෙනෙකුට මේ අපාර්ට්මන්ට් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ඉඳන් මිනිත්තු 5කින් අතුරුගිරියට ළඟා වෙන්න පුළුවන්. වගේම මාළඹේට කඩුවෙලට මිනිත්තු 15කින් ළඟා වෙන්න පුළුවන්. හැම පැත්තකටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. මොකද හයිවේ එකටත් විනාඩි 5න් ලන්න පුළුවන් හින්දා හොඳ තැනක තමයි මේ අපාර්ට්මන්ට් එක අතුරුගිරියේ පිහිටලා තියෙන්නේ. මිලදී ගන්න කෙනෙකුට තමන්ගේ නමම ඩීඩ් එකට ඇතුළත් කරන්න පුළුවන්. තවම රෙජිස්ට්‍රේෂන් වලට මේ අපාර්ට්මන්ට් එක දාලා නැති නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ මිලදී ගන්න කෙනාගේම නම ඇතුළත් කරලා ඩීඩ් එක ගන්න පුළුවන්. අපාර්ට්මන්ට් එක විකුණන්න තීරණය කරලා තියෙන්නේ ලක්ෂ 150කට. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පොඩි වෙනසක් කරලා මිල ගණන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
ඇවිල්ලා බලන්න ඉස්සල්ලාම මෙතන කොහොමද කියලා. මෙතනට ආව කෙනෙක් මේ apartment එක මිලදී නොගෙන ඉන්න එකක් නෑ කියලා හිතෙනවා. මොකද ඇත්තටම මටත් ආස හිතුණා මෙතන තියෙන දේවල් දැක්කහම මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබුණා නම් කොච්චර හොඳයිද කියලා මටත් හිතුණා. සීලුම් පහසුකම් තියෙන තැනක්, නිදහසේ ජීවත් වෙන්න ඉතාමත් හොඳ ස්ථානයක්. ගෙවල් ඉඩම් මිලදී ගන්න අදහසක් කැමැත්තක් තියෙන අය අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන නිවාස ඉඩකඩම් වල වීඩියෝස් ඕගොල්ලන්ට අපි අරගෙන එනවා. මේ වගේ ලස්සන තැන් තියෙනවා නම් අපිට කතා කරන්න. ඕගොල්ලන්ගේ මේ වගේ විකුණන්න තියෙන ඉඩකඩම් නිවාස තියෙනවා නම් අපේ channel එක හරහා ඇඩ්වර්ටයිස් කරලා විකුණ ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් apartment එක පිළිබඳ හොඳ අදහසක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.